දැන් ළමයි ලික්විඩිටි ගැන ඉගෙන ගන්න කොහොමද අපි ස්කාල්පින් අපේ වැඩිපුර ස්කාල්පින් සක්සස් කරගන්නේ කියන එක තමයි කියන්නේ. ඒතර මෙහෙම ළමයි දැන් ඇත්තටම දැන් මාකට් එකක් කරන්නේ හරිද? ඇත්තටම දැන් මාකට් එකක් කරන්නේ මෙහෙම උඩට යද්දී. රයිට් මේ විදිහට ඕඩර් ෆ්ලෝ එක කරන්නේ. හරිද? ඕඩර් ෆ්ලෝ එක කියන්නේ. එතකොට දැන් අපි රේන්ජ් එකක් ගත්තොත් අපි සලකනවා හරිද? මෙන්න මේ රේන්ජ් එකේ තියෙන මේ මේන් රේන්ජ් එකේ තියෙන එක්ස්ටර්නල් ලික්විඩිටි කියලා. හරිද? මේවා එක්ස්ටර්නල් ලික්විඩිටි. එතකොට මේවා අපි මෙන්න මේ ස්ථානවල එක්ස්ටර්නල් ලික්විඩිටි ඇතුළත අපි ඉන්ටර්නල් ලික්විඩිටි තියෙනවා කියලා හඳුන්වනවා. හරිද? එතකොට දැන් ලික්විඩිටි කියන්නේ මොකක්ද කියලා අහන්න එපා. මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. හරි. එතකොට තමයි දැන් මේක මාකට් එකක් යද්දී අනිවාර්යයෙන්ම මේ ලික්විඩිටි හදපුවා ලික්විඩිටි ගන්න ඕනේ මාකට් එක. එතකොට මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් වුණොත් MSS එකක් හරිද? මාකට් ස්ට්‍රක්චර් එක බ්‍රේක් වුණොත් මෙන්න මේ ඉන්ටර්නල් ලික්විඩිටි ඉස්සෙල්ලාම අරගෙන හරිද? මේ තියෙන ඉන්ටර්නල් ලික්විඩිටි එක ඉස්සෙල්ලා මාකට් එක අරගෙන හරි? පස්සේ මේ එක්ස්ටර්නල් ලික්විඩිටි ගන්නවා. හරිද? මාකට් එක හැම වෙලෙම ගන්නේ ඉන්ටර්නල් මේ එක්ස්ටර්නල් ඉන්ටර්නල් ලික්විඩිටි ගන්න. ඒතර මම පෙන්නන්නම් දැන්. ඔයාලා පේනවා දැන් අපි ගත්ත උදාහරණයයි මේ. හරි? දැන් මෙතන 6යි 6 ලෝ. මේ ඕඩර් එකක් තියෙනවා. හරි? ඒතර මම මේ දැන් මීට පැය දෙකකට කලින් මාක් කරා. මම මේ ට්‍රේඩ් එක 90 වෙන්න බෑ ගෝල් chart එකේ ඉන්නේ. එතකොට මේ හරින් වගේ මම දැනගන්නවා ස්ට්‍රක්චර් එක අවුට් එකක් වෙනවා කියලා. හරිද? මොකද දැන් මෙතන මේ VSR එකකුත් තියෙනවා. හරිද? රයිට්. එතකොට දැන් මේක VSR කියන එක මම ගන්නම්. හරි. එතකොට අපිට මෙන්න මේ තියෙන මේ VSR එක හරි. මේක ප්‍රබල මේකක් වෙනවා. එතකොට මාකට් එක ගන්න මෙතනින් රෙසිස්ටන්ස් එක හදලා මේ ලික්විඩිටි එක හරිද? ෆිල් කරගෙන මම ඒක ස්ට්‍රක්චර් එක අවුට් එකක් වුණා. හරිද? මේ MSS එක මේ VSR එකෙන්ම වුණා. ඊට පස්සේ මේ තියෙන ලික්විඩිටි ෆිල් කර කර යනවා. හරි. එතකොට මෙතනින් මට ට්‍රේඩ් එකක් ගන්න ලොකු chance එකක් තිබ්බා. මෙතනින් රයිට්. මේ විදිහට මගේ රිස්ක් වෙන ප්‍රමාණය කරලා හරි මට මෙතන ට්‍රේඩ් එකක් ගැනීමේ ලොකු chance එකක් තියෙනවා. හරිද? කොහොම අහලා පුරියන්නේ නෙමෙයි. හැබැයි ට්‍රේඩ් එක සක්සස් වෙනවා. හරිද? ඉතින් ඔය විදිහට අපිට මේ ස්ට්‍රක්චර් අයිඩෙන්ටිෆයි කරගෙන හරිද මේ ලික්විඩ් ටාගට් කරලා අපි ස්කාල්පින් කරන්න පුළුවන්. මේක සක්සස් මාර සක්සස්. හරි. ඔය එකේ ඉන්ඩිකේටර් භාවිත නොකර ඔයාලට මාර මැච් එකක් ගන්න පුළුවන්. හරිද? තේරෙනවද? ඉතින් ළමයි දැන් මම මේක පෙන්නන්නම්. සේම් දෙයක්ම පෙන්නන්න. හරි. දැන් chart එක ගත්තොත් ඔයාලා පේනවද මෙතන ගමුකෝ. right. ඔයාලා පේනවා මේ තියෙන ඉන්ටර්නල් ලික්විඩිටි මෙතන අරගත්තා. මෙතන අරගත්තා. මේ මෙතන අරගත්තා. ඔයාලා පේනවා මේ ඔක්කොම ලික්විඩිටි යන්තම් න්යාය උඩට යනවා. හරි. ඒක ඕක තමයි මාකට් එකේ වෙන්නේ. හරි. මාකට් එක සරලව වෙන්නේ ඕක. දැන් VR ටැග් ගත්තොත් මේ මෙතන හදලා තියෙන මේ තියෙන ලික්විඩිටි, මෙතන තියෙන ලික්විඩිටි, මෙතන තියෙන ලික්විඩිටි, මෙතන තියෙන ලික්විඩිටි ඔක්කොම මෙයානේ සික් කරනවා. හරි. මෙතන එකක් කරනවා. තේරෙනවද? ඕකම තමයි වෙන්නේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා මේ වීඩියෝ දෙකට බලන්නකෝ. හරි. තේරුන්නේ නැතුව මලි වරදක් නෙමෙයි වාග කරපන්. අහන්න ඕනලා අහන්න කමෙන්ට් එකක් දාලා. ඉතින් මගේ ප්‍රයිවට් කමෙන්ට් එකක් තියෙනවා. පේජ් එකේ මම කියන්නේ මේ දැන් අපි සයිඩ් හසල් එකක් කරද්දී ඒකෙන් උපරිම සල්ලි ට්‍රේඩින් වලට ඉන්වෙස්ට් කරලා ඒ කියන්නේ ඒ සල්ලි දෙගුණ තුන්ගුණ කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම ට්‍රේඩින් කියන්නේ කෙනෙකුට කරන්න ඕනේ අපතේ. හරිද? තේරෙනවද? දැන් මම අත්දැකපු දෙයක් එක්ක මට එකේ ස්ට්‍රැටජිස් මාර්ගෙට වැඩ කරනවා. හරිද? හැම වෙලේම දැන් කිස්සා කියලා දුන්නා වගේ මාකට් එක ලික්විඩිටි නිර්මාණය කරනවා. ඒ ලික්විඩිටි අරගන්නවා. හරි. ඕකම තමයි වෙන්නේ. හරි. මෙතන ලික්විඩිටි ඔක්කොම හන් කරගෙන යනවා. ඊට පස්සේ හන් කරලා ඊට පස්සේ ආපහු මාකට් එක මේ ඩිරෙක්ෂන් එක යනවා. හරි. හරි. එහෙනම් අපි නෙක්ස්ට් එකෙන් හම්බෙමු. නිකන් විදිහට එන්නේ කියලා. මෙතන ඉතින් කමෙන්ට් දාන්න. ජය වේවා.